හරි. අ, පේනවද ස්ක්‍රීන් එක? ඔව් සර් පේනවා. හරි. එතකොට අපි කතා කර කර හිටියේ මේකේ ජවය සහ ශක්තිය ගැන. හරි. එතකොට දැන් ශක්තිය කියලා මම ඉස්සෙල්ලා කිව්වා. හරි, ශක්තිය කියලා කියන්නේ මේ අපිට වැඩක් කරන්න දෙන හැකියාව. හරි. එතකොට ඒක මොකකින් හරි මැෂින් එකකින් උපදවන ශීඝ්‍රතාවය. ඒ කියන්නේ කොච්චර කාලයකට කොච්චර ශක්තිය ප්‍රමාණයක් උපදවනවද කියන්නේ දැන් ශක්තිය මනින්නේ ජූල්ස් වලින්. හරි. එතකොට ඒ ජූල්ස් වලින් මනින ශක්තිය කොච්චර ප්‍රමාණයක් කොච්චර කාලයකට උපදවනවද කියන එක තමයි ජවය කියලා කියන්නේ. හරි. ඕකම අපිට අනිත් පැත්තට ගන්නත් පුළුවන් කොච්චර ශක්ති ප්‍රමාණයක් පාවිච්චි කරනවද කියන එක. හරි. දැන් උදාහරණයකට මේ ලයිට් එකක් ගත්තොත් අපි ගන්නවා වොට් වලින්. හරි. එතකොට ලයිට් එකක් කරන්නේ ශක්තිය පාවිච්චි කරන එකනේ. හරි. එතකොට පැයකට ජූල්ස් මෙච්චර ප්‍රමාණයක් ගන්නවා කියන එකෙන් අපි කියනවා වොට් වලින්. අනිත් පැත්තෙන් ඕක මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් අපි අද කාලේ ගොඩක් ඕගොල්ලන්ට හම්බ වෙන්නේ වොට්ස් වලින්. වොට් කිලෝ වොට් වලින් තමයි හම්බ වෙන්නේ. හොඳේ. නමුත් ඉස්සර කාලේ හම්බුණා ඕගොල්ලන්ට හෝස් පවර් වලින්. අශ්ව බල වලින්. හරි. දැන් ඔය කාර් වල එහෙම ඇමරිකාවේ එහෙම ඔය ගොඩක් එන්ජින්ස් වල එහෙම ඩීසල් එන්ජින් අනම්මනම් වල ගොඩක් ඔව් වෙලාවට සර්. තාම දෙන්නේ මේ හෝස් පවර්. හරි. ඔයා දන්නවත් ඇති අහලත් ඇති. අහලා තියෙනවා හෝස් පවර් කියලා ඒකගේ තියෙන අශ්ව බල කියලා. අහලා තියෙනවා සර්. එතකොට මේ අශ්ව බල කියලා කියන්නේත් ඔය ජවයේ මනින ඒකකයක්. ඒකෝ ජවයේ මේ ඒක ඇත්තටම ජවයේ මේ ඒ කියන්නේ ශක්තිය නිපදවන මේ ඒකේ ඒකකයක් තමයි ගොඩක් වෙලාට ඒක පාවිච්චි වෙන්නේ. හොඳේ. තේරුණාද? ඔව් සර් තේරෙනවා. හරි. එතකොට දැන් ඔය නිපදවන ශක්තිය හරි ජවය හරි හරි එක තැනක ඉඳන් කියන්නේ උත්පාදනය කරන තැනම අපිට ප්‍රයෝජනයට ගන්න අමාරුයි. හරි. කියන්නේ ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්න බෑ. හරි. දැන් උදාහරණයකට ඩීසල් එන්ජිමක් පෙට්‍රල් එන්ජිමක් ගත්තොත් අපිට ඒ එන්ජින් එක කෙලින්ම රෝදර කපල් කරන්න බෑ. තේරුණාද? ඔව් සර්. එතකොට ඔය එන්ජින් ඒ කියන්නේ ඔව්. ජවය නිෂ්පාදනය කරන තැන ඉඳන් ජවය උත්පාදනය කරන තැන ඉඳන් ඒක පරිහරණය කරන තැනට ගෙනියන්න ඕනේ. හරි. ඔන්න ඔය කාර්යභාරය තමයි ජව සම්ප්‍රේෂණය කියලා කියන්නේ. දැන් ඔයාලට පේපර් එකට අහුවොත් එහෙම ඕක ලියවුව හැකි. හරි. මෙන්න මේ වාක්‍යය එහෙම ලියුව හැකි. ජවය උත්පාදනය කරන ස්ථානයේ සිට පරිහරණය කරන ස්ථානය දක්වා රැගෙන යාම කියන කතන්දරේ කොහොම ලියුව හැකි. ඕකට ෆුල් මාක්ස් හම්බ වෙනවා. පැහැදිලිද? හා සර් හරි. ඔව්. හරි. එතකොට දැන් ওই Java සම්ප්‍රේෂණය කරන්න ක්‍රම කීපයක් තියෙනවා. අද දැන් මෝටර් මෙකැනිසම් මේ ඔටෝමොබයිල් කරන හින්දා මෝටර් මෙකැනිසම් කරන හින්දා සාමාන්‍යයෙන් අපි ඒ පැත්තට ඔරියන්ට් කරලා මේක කරමු. ඒතර සාමාන්‍යයෙන් මේ Java සම්ප්‍රේෂණය කරන ක්‍රම අපිට මේ DT වලදී DMT වලදී කීපයක් උගන්වනවා. එකක් තමයි කප්පි. හරි. ආය ගියර් රෝද. ආය ඔව්. මොනවද දන්නේ? ම්ම් කොපි ගතිරෝධ වගේ. දැති රෝද කියන්නේ ගියර්. හොඳේ. ආ. ආය ම්ම් මොනවද දන්නේ? චේන්. දැන් බයිසිකල් එකේ චේන් එක තියෙනවා. හරි. ඔව්. ජව ආ සම්ප්‍රේ චේන්. ඔව් දැන් චේන් එක ගත්තොත් දැන් ඔයා ෆුට් සයිකල් පැදලා තියෙනවා නම් දැන් ඔයා ෆුට් සයිකල් එකේ පාගන තැන ඉඳන් පාගන වීල් එකේ ඉඳන් පස්සා රෝදෙට මේ ඔයා කකුලෙන් යොදන බලය ගෙනියන ක්‍රමයක් තියෙනවනේ නේද? ඔව්. දැන් මෝටර් සයිකල් එකේ ඔව්. ඔව් ඉස්සරහා සර්. එන්ජින් අන්න රයිට් දැන් මෝටර් ඔව්. සයිකල් එකේ ඉස්සරහා එන්ජින් එකේ කියන්නේ එන්ජින් එක තියෙන මැදනේ. හරි මේ මැද වීල් එකේ ඉඳන් පිටිපස්සේ වීල් එකට පිටිපස්සේ වීල් එක අපිට කරකවන්න ඕනේ. ඒ කරකවන තැනට බලය ගෙනියන්නේ ජවය ම්ම් ගෙනියන්නේ චේන් එකකින්. හරිනේ. ඔව් සර්. හරි. හරි. එතකොට ඔන්න ඕක තමයි ජව සම්ප්‍රේෂණය කියන කතන්දරේ. හරි. එතකොට මතක තියාගන්න දරුවෝ දැන් මේක තන්දරේ ඕගලගේ සිලබස් එකේ ලොකුවට මේ කියවෙන්නේ නැහැ කතා වෙන්නේ නැහැ. නමුත් මේක ඕගොල්ලෝ දැනගෙන ඉන්න ඕනි. දැන් අපි මෝටර් මෙකැනිසම් වල කතා කරන්නේ ගොඩක් වෙලාවට මේ කැරකුම් බලයත් එක්කනේ. හරි දැන් මෝටර් සයිකල් එකේ හරි වාහනයක් ගත්තොත් එන්ජින් එකක් කැරකෙනවා. ඒකෙන් රෝදෙත් කරකවන එකක් නේ කරන්නේ. නේ ප්ලේන් එක වුණත් අර ප්‍රොපෙලර් එක හරි ජෙට් එක හරි කරකවන එකනේ හරි කරන්නේ. නේද? ඔව්. එතකොට අපිට මතක තියාගන්න ඕනි බලය සම්බන්ධ පොඩි ඉක්වේෂන් එකක් කියන්නේ සමීකරණයක් තියෙනවා මේ ඒ කියන්නේ මේවා දෙකක් තියෙනවා පරාමිතික දෙකක් තියෙනවා එකක් තමයි වේගය අනිත් එක තමයි ව්‍යාවර්තය. හරි ව්‍යාවර්තය කියන්නේ ටෝක් එක. ඉංග්‍රීසියෙන් කියොත් ටෝක් එක. හරි. එතකොට දැන් සාමාන්‍යයෙන් හා අපි සර්. කියන්නේ ස්පීඩ් එක වැඩි වෙනකොට ටෝක් එක අඩු වෙනවා.
ටෝක් එක වැඩි වෙනකොට ස්පීඩ් එක අඩු වෙනවා. පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර් හරි. ඇහෙනවා. හරි. හරි. එතකොට ඔව් සර්. දැන් මේ මෙතන තියෙන වීල් එක බලන්නකෝ. දැන් මේ මෙතන තියෙනවා මේ ප්‍රධානය ප්‍රතිදානය කියලා. හරි. ආ, මෙතන තියෙනවා මෙන්න මේක. මේ පේනවද? ඔව්. හරි. එතකොට මෙන්න මේක ගත්තොත් එහෙම මේක පොඩි වීල් එකක්. හරි. මේක ලොකු වීල් එකක්. හරි. එතකොට දැන් හදිස්සියේ නිකන් හිතන්න අපි පොඩි මෝටර එකක් කපල් කරලා මෙන්න මෝටරයක් තියලා මෙන්න මේ රතු පාට ඉර තියෙන වීල් එකට මේ සිම්පල් D එක තියෙන වීල් එකට බෙල්ට් එකක් දාලා මේ විදිහට ලොකු වීල් එකක් කරකැවුවොත් එහෙම මේ ලොකු වීල් එකේ වේගය වැඩිද අඩුද? ලොකු වීල් එකේද? ඔව්. ඒ කියන්නේ පොඩි වීල් එකෙන් ලොකු වීල් එක කරකැවුවොත් එහෙම ලොකු වීල් එකේ කරකැවෙන වේගය අඩුද වැඩිද? අඩුයි. අඩුයි. හරි. අඩුයි. හරියටම හරි. හරි. ඔව්. එතකොට දැන් ඒ වුණාට දැන් බලන්න දැන් ඔයාලා සාමාන්‍යයෙන් අර ෆුට් සයිකල් එකේ වගේ කන්ද පාගනකොට හරි මම මේක පල්ලෙහාට ටිකක් ගන්නම් මෙන්න මේ දැන් මේ තියෙන ෆුට් සයිකල් එකේ ගියර් සෙට් එකනේ හරි දැන් ෆුට් සයිකල් එකේ මෙන්න මෙතන තියෙනවා ලොකු ඔයාලා පාගන වීල් එක හරි ඊළඟ මෙන්න මෙතන තියෙනවා පොඩි වීල් සෙට් එකක් මෙතන තියෙනවා ගියර් චේන්ජර් එක හරිනේ කතන්දරේ ඔව් සර්. දැන් ඔයාලා ඔව්. කන්දක් පාගනකොට මොකක්ද ගන්නේ කන්දක් පාගනකොට මේ ඉස්සරහම වීල් එක පොඩි එකට දාලා මේ පිටිපස්සේ වීල් එක ලොකු මේකට දානවා හරි එතකොට මේකේ වේගෙන් යන්න බෑ හැබැයි මේ කන්දක් එම මහන්සිය නැතුව පා ගන්න පුළුවන්. පැහැදිලිද? තේරුණාද කතන්දරේ? පැහැදිලි සර්. ඔව්. එන්න ඕකට තමයි ටෝක් ඔව්. එක කියලා කියන්නේ. ව්‍යාවර්තය කියලා කියන්නේ ඕකට. හරි. ඒතර ව්‍යාවර්තය කියලා කියන්නේ ඒක ව්‍යාවර්තය අපි මේ ඔයගොල්ලෝ සයන්ස් වලට ඉගෙන ගන්නවා. ඒ සයන්ස් වලට ඉගෙන ගන්න එක අපි ඉක්වේෂන් එක ගත්තොත් එහෙම බලයේ යොදන තැන ඉඳන් බලයේ ක්‍රියාත්මක වෙන තැන දක්වා දුර වැඩි කරනවා. ඒ යෙදෙන බලය. හරි. ඒ කියන්නේ දැන් ෆුට් සයිකල් එකේ නම් මෙන්න මේ පෙඩල් එක ගත්තොත් එහෙම මෙන්න මෙතන තමයි මේක ක්‍රියා කරන්නේ. දැන් මේ චේන් එක කරකවන්නේ මෙතන ඉන්නේ. හරි. මේ මැද නෙවෙයි. හරි. මෙන්න මෙතන. හරි. මෙන්න මෙතෙන්ද ඉඳලා මෙතන ඉඳලා මෙන්න මෙතෙන්ට තියෙන දුර. හරි. තමා ගන්නෙ. මේක ව්‍යාවර්තයට. හරි අපි කකුලෙන් යොදන ව්‍යාවර්තයට ගන්නෙ මෙතන. හරි මෙන්න මේ මෙතන ඉඳන් මේ පොඩි පොයින්ට් එකේ ඉඳන් ඔය පැඩල් එක යන්නේ. ඒ පැඩල් එකේ ඉඳන් මෙන්න මේ හබ් එකට එන දුර තමා ගන්නෙ මේක ව්‍යාවර්තයට. තේරුණාද? ඔව් සර්. හරි. එතකොට හැබැයි දැන් මේකේ චේන් එක ඩ්‍රයිව් වෙන්නේ මෙන්න මෙතනින්. හරි චේන් එක ඩ්‍රයිව් වෙන්නේ චේන් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මේ මග දුරකින්. හරි මේ ඇක්සල් එකටම යන්නේ චේන් එක සම්බන්ධ වෙන්නේ මේ මග දුරකින්. පැහැදිලිද? ඔව් ඔව්. හරි. එතකොට චේන් එකෙන් නිපද ගන්න ව්‍යාවර්තය ගන්න මෙන්න මේ පොඩි දුර. හරි. එතකොට ඇත්තටම අපි මේකෙන් තල්ලු කරන්නේ මෙන්න මේ චේන් එකනේ. හරි. එතකොට මෙන්න මේ දුර තමයි අපි මේකේ ව්‍යාවර්තය කියලා ගන්න. හරි. ඕක අඩු වෙන්න ඒ කියන්නේ මේ චේන් එක පාත් වෙන්න අපි මෙතනින් දෙන බලය වැඩි. පැහැදිලිද? ඔව්. වැඩි. හරි. ඔව්. ඊළඟට මේකෙත් එහෙමයි. හරි දැන් මේකේ මේ පිටිපස්ස රෝදේ චේන් එක මෙතන තිබ්බොත් එහෙම හරි මේ උඩ දැන් දාලා තියෙන ගියර් එකේ තිබ්බොත් එහෙම හරි. එතන ඉඳන් මේ බයිසිකල් ඇක්සල් එකට තියෙන දුර වැඩිද අඩුද? වැඩි. වැඩි. හරි. එතකොට එතන ව්‍යාවර්තය වැඩි. හැබැයි දැන් මේ චේන් එක මම පල්ලෙහාම ඩ්‍රයිව් එකට දැම්මොත් එම් පල්ලෙහාම ගියර් එකට දැම්මොත් මෙන්න මේකට මේ මෙතෙන්ට දැම්මොත් එහෙම හරි මෙතන ඉඳන් මේ ඇක්සල් එකට තියෙන දුර අඩුයි. පැහැදිලිද? ඔව් සර්. එතකොට ඒකේ ව්‍යාවර්තය මොකද වෙන්නේ? දැන් ව්‍යාවර්තය කියලා කියන්නේ බලය ක්‍රියාත්මක වෙන තැන ඉඳන් බලය වැඩි කරනවා නම් හරි දැන් බලය මේ ක්‍රියාත්මක වෙන දුර අඩුයිනේ. හරි. ඔව්. දැන් මෙතන ඉඳන් හිතන්නකෝ මේ දැන් චේන් එක පෙන්නලා තියෙන තැන ඉඳන් මෙතෙන් සෙන්ටිමීටර 10ක් තියෙනවා. හරි. එතකොට සෙන්ටිමීටර 10කින් අපි නිව්ටන් 10ක් යදනවා කියන්නකෝ. එතකොට නිව්ටන් 100ක් බලයක් යදෙනවනේ ව්‍යාවර්තයක් යදෙනවනේ. ඔව්. දැන් ඒක අපි අඩු කරොත් එහෙම මෙතන සෙන්ටිමීටරයක් කියලා හිතන්නකෝ. හරි. එතකොට නිව්ටන් 10 බලය හැබැයි සෙන්ටිමීටරයයි. හරි. එතකොට 10 වරක් එක 10යිනේ. ඔව්. හරි. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ ව්‍යාවර්තය අඩු වෙලා තියෙනවනේ. ඔව්. ව්‍යාවර්තය අඩුයි. හරි. ව්‍යාවර්තය අඩුයි. හැබැයි ඔව්. දැන් මෙතෙන්ට දැම්මට පස්සේ මේකේ ස්පීඩ් එක වැඩි. හරි. අර ව්‍යාවර්තයේ බහින රේට් එකෙන්ම ස්පීඩ් එක වැඩි. හරි. දැන් සාමාන්‍යයෙන් ඔයාට හිතන්නකෝ ෆ්ලැට් ලයින් එකක් තියෙනවා ෆ්ලැට් හොඳ පාරක් තියෙනවා ඔයාට වේගෙන් යන්න පුළුවන් ඕනේ නම් ඔයා මොකද්ද කරන්නේ මෙන්න මේ චේන් එක දානවා මෙතන උඩම එකට
මෙයා දානවා පල්ලෙහාම එකට. උඩින් පල්ලෙහාට. හරිනේ. ඔන්න ස්පීඩ් එකෙන් දියුව හැකි දැන්. ඔව් සර්. ඔව්. හැබැයි ඔය ස්පීඩ් එකෙන් ඔයාලට කන්දක් පා ගන්න හම්බ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඔව්. හරි. ඔව්. ඔව්. එතකොට ඔන්න ඕක තමයි ස්පීඩ් එකේ ව්‍යාවර්තයේ වෙනස. හරි ස්පීඩ් එක කියන්නේ වේගය සහ ව්‍යාවර්තයේ සම්බන්ධතාවය ඕක. හරි. එතකොට ඕක තමයි අපි හරි. මෙතන මේ කතන්දරෙත් ඕකම තමයි. හරි මේ එතකොට මේකේ ප්‍රවේග අනුපාතය velocity ratio කියලා ගන්නෙත් ඕකම තමයි. හරි. එතකොට velocity ratio කියලා කියන්නේ අපි ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ. හරි. එළවෙන කප්පියේ විස්කම් දැන් මේ කප්පියක් ගත්තොත් එimhe එළවෙන කප්පියේ විස්කම්භය බෙදනවා එළවන කප්පියේ විස්කම්භය. හැම වෙලාවෙම මතක තියාගන්න අවුට්පුට් එකෙන් තමයි ඉන්පුට් එක බෙදන්නේ. හරි කියන්නේ අපි මේ බලය එළියට ගන්න එකෙන් තමයි බලය යෙදෙන එක බෙදන්නේ. තේරුණාද? ඒ කියන්නේ මේක මේ ආ සම්බන්ධයක්. හරි. සම්බන්ධයක් ඔව් කියලා ඔව්. කියන්නේ මේ අපි ඒකට කියන්නේ සංසන්දනයක්. හරි කම්පෙයාර් කරනවා. අපි සංසන්දනය කරනවා අරයට සාපේක්ෂව මට කීයක් හම්බ වෙනවද? ඒ කියන්නේ දැන් මේ කියන්නේ මම හ්ම්. එන්ජිමකින් වාහනේ ඩ්‍රයිව් කරනවා නම් මම යන ස්පීඩ් එකට වගේ කී ගුණයක් එන්ජිම කැරකෙනවද? පැහැදිලිද? හ්ම්. වාහනේ රෝදේ කැරකෙන ඔව්. ස්පීඩ් එක වගේ කී ගුණයක් අඩුවෙන් හෝ වැඩියෙන් එන්ජිම කැරකෙනවද? එන්ජින්. හ්ම්. හරි. හැම වෙලාවෙම මතක තියාගන්න ප්‍රවේග අනුපාතය හොයනකොට මේ අවුට්පුට් පැත්තෙන් තමයි ඉන්පුට් පැත්ත බෙදන්නේ. ට්‍රාන්ස්ෆෝමර් එකකුණත් එහෙමයි. මේක නේ එෆිෂියන්සි එක වගේ. හරි කාර්යක්ෂමතාවය වගේ. පැහැදිලිද? ඔව් සර්. හරි. අර තව එක්කෙනෙක් ජොයින්ට් වුණා. එයා මැදින් ආවේ මම රෙකෝඩින් එකක් දාන්නම්. පොඩ්ඩක් අහගන්න මේක අර යාන්ත්‍රික විද්‍යාවේ පොඩි පාඩම තමයි මේ කතා කරන්නේ. හොඳේ. හරි. එතකොට දැන් මේක ඕනෙම යාන්ත්‍රයකට හරි. හරි ඕනෙම ට්‍රාන්ස්මිෂන් එකකට ඕනෙම පවර් ට්‍රාන්ස්මිෂන් එකකට මේක අදාළයි. හරි. ඒතර මේක දැන් කප්පියක් ගත්තොත් අපිට කප්පිය විස්කම්බය ගන්න පුළුවන්. හරි. මේ ඔයාලා මතක තියාගන්න මේක මේ වගේ ගානක් ඔයාලට හදන්න එන්න පුළුවන්. හරි පේපර් එකේ. හැබැයි මතක තියාගන්න ඔයාලට මේ අගයම ගන්න පුළුවන්. දැන් මම මෙතන සලකලා තියෙන්නේ මේකේ ඩයමීටර් එක නැත්නම් විස්කම්බයනේ. තේරුණාද? ඔව්. ඔයාලට විස්කම්බය වගේම අරය අරගෙනත් කරන්න පුළුවන්. හරි. මේකේ විස්කම්බය වෙනකොට මේ කප්පි දෙකේ අරය අරගෙනත් කරන්න පුළුවන්. හරි අර කියන්නේ මේ රේඩියස් එක අරගෙනත් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න දෙකේම එක ගන්න ඕනේ. හරි එකක රේඩියස් එක ගත්තා නම් අනිකෙත් රේඩියස් එක ගන්න ඕනේ. අරේ ගන්න ඕනේ. හරි එකක මේ විස්කම්බය ගත්තා නම් අනිකෙත් විස්කම්බයම ගන්න ඕනේ. හරි එකක විස්කම්බය අනිකේ අරයයි ගන්න බෑ. එතකොට වරදිනවා. පැහැදිලිද? ඔව් සර්. හා හරි. මම මේ නෝට් එක දාන්නම්. හරි ඔයාලට පස්සේ බලා ගන්න පුළුවන්. හරි. එතකොට මේකේ දැන් ඔයා මේ ලීවර් කතන්දරේ දන්නවනේ. හරි. නේද? ලීවර් ඕගොල්ලෝ සයන්ස් වලට ඉගෙන ගන්නවා. දැන් මේ ගියර් එකක් කියන්නේ ලීවරයක් තමයි. හරි. බාහුව ගොඩාක් තියෙන ලීවරයක් තමයි ගියර් එකක් කියලා කියන්නේ. තේරුණාද? ඔව් සර්. හරි. එතකොට දැන් මේකක ප්‍රවේග අනුපාතය කියලා කියන්නේ දැන් ලීවරයක් කියලා කියන්නේ අපි එක පැත්තක් පාත් කරනවා අනිත් පැත්ත උඩ යනවනේ. හරි. ඒ කියන්නේ ලීවරයක් කියලා කියන්නේ. හ්ම්. හරි. එතකොට ඔය උඩ යන තැන පාලනය කියන්නේ උඩ කොච්චර යනවද කියන්නේ අපි පාත් කරන තැනට සාපේක්ෂව අනිත් පැත්ත කොච්චර උඩ හෝ පාත යනවද කියන එක මේ වෙනස් කරන්න පුළුවන් මෙන්න මේ දරය කියන කෑල්ල එහෙම කළා. හරි. දැන් දරය හරි මැදින්ම තිබ්බොත් මෙන්න මෙතනින් හරි මැදින් තිබ්බොත් එහෙම මෙයා උස්සන ගන්නට තමයි අරයා පාත යන්නේ. සමානයි. සමානයි. හරි හරියට හ්ම්. හරි. හරි. එතකොට ප්‍රවේග අනුපාතය එකයි. පැහැදිලිද? ඔව්. ඔව් හරි. සර්. එතකොට දරය තමන්ගේ පැත්තට එන්න දරය කියන්නේ තමන් මේ මූව් කරන පැත්තට කියන්නේ උස්සන පැත්තට දරය එන්න අනිත් පැත්ත යන දුර වැඩි වෙනවා. හරි. පැහැදිලිද? හ්ම්. හරි. ඔව් ඒ සර්. වගේම දරය ඉස්සරහට කරොත් ඒ කියන්නේ ලෝඩ් එක පැත්තට කරොත් අපිට උස්සන්න ඕන එක පැත්තට කරන්න ඒ පැත්ත ඉස්සන එක අඩු වෙනවා අපි උස්සන එක පැත්ත ලොකු වෙනවා. දැන් ඔය නලලින් වල එහෙම තියෙන ඔය කතන්දරේ. හ්ම්. පැහැදිලිද? හ්ම්. හරි. එතකොට ඔන්න ඔය ඔව්. ඕකට අපි කියන ප්‍රවේග අනුපාතය කියලා. හරි. ඔය ප්‍රවේග අනුපාතය හරි. අපි ගන්නවා මේ ලීවර් එක යාන්ත්‍ර වාසිය කියලා. යාන්ත්‍ර වාසිය කියලා කියන්නේ අපි කොච්චර මේ බරක් යොදනවද? කොච්චර බරක් උස්සන්නද? තේරුණාද? ඒ කියන්නේ අපිට උස්සන්න ඕනි පැත්ත හ්ම්. තියෙනවනේ ලෝඩ් එක තියෙනවනේ. ඒ ඔව්. ලෝඩ් එක ලෝඩ් එක ටොන් වලින් හරි මොනවායින් හරි ඒක බෙදනවා අපි ඒක උස්සන්න දාන බාරේ. අපි මේ එෆර්ට් එකේ. හරි ආයාසයෙන්. හරි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි කියන්නේ ඔය සරල යන්ත්‍රනේ සරල යන්ත්‍රයක තියෙන කතන්දරේ පොඩි බලයක් යොදලා ලොකු දෙයක් වෙන මේ උස්සලා හරි වෙන තැනකට දාගන්න එකනේ. නේද? හරි කියන්නේ ලොකු ඔව්. ගලක් උස්සන්න වගේනේ අපි පොඩි ඒ කියන්නේ මොකක් හරි අපිට ඔව්. අතේ තියෙන
පවර් එකකින් බලයෙන් මේ ලොකු ගලක් වගේ උස්සන්න එකක් නේ අපි ලීවර් එකක් පාවිච්චි කරන්නේ. හරි. එතකොට ඒ ගාන මැනලා හරි ඔන්න ඕක අපි බලනවා අපි කොච්චරක් ලොකු දෙයක් උස්සන්න ලොකු දෙයක් හරි ලොකු බරක් උස්සන්න අපි කොච්චරක් ඇඟෙන් එෆර්ට් එකක් දෙනවද? හරි. ඇඟෙන් අපි ආයාසයක් ගන්නවා. එතකොට ඔන්න ඔය දෙක අර වගේම ඉස්සෙල්ලා මේ දෙපැත්ත මැනලා හරි. ඕක බෙදනවා. හරි. ඒතර ඕක බෙදුවහම අපිට හම්බ වෙනවා යන්ත්‍රවාසිය. හරි. ඔය යන්ත්‍රවාසිය ප්‍රතිශතයකට ගත්තාම වෙනවා කාර්යක්ෂමතාවය efficiency කියලා. හරි. එතකොට ඔය දෙක එකට ඔය දෙකෙන් එකට බෙදුවහමත් අපිට ගන්න පුළුවන් ආපහු මේ efficiency එක. හරි. යාන්ත්‍රවාසියෙන් ප්‍රවේග අනුපාතය බෙදුවහම අර උඩ තියෙන මේ ප්‍රවේග අනුපාතය බෙදනවා මේ ප්‍රවේග අනුපාතයෙන් යාන්ත්‍රවාසිය බෙදලා ඒක ප්‍රතිශත කරපුවම අපිට efficiency එක ගන්න පුළුවන්. හරි. මේක ඕනෙම තැනකට එහෙමයි. හරි. දැන් හිතන්නකෝ අපිට කප්පි පද්ධතියක් කියලා. දැන් කප්පි පද්ධතියක අපිට මේ දෙපැත්ත හොබෙදන්න බැහැනේ. කප්පි පද්ධතියක අපි සාමාන්‍යයෙන් කරන්නේ මෙන්න මේ විස්කම්බේ. හරි. විස්කම්බ දෙක අරගෙන එතකොට ඒකේ ප්‍රවේග අනුපාතය හොයාගත්ත හැකි. අපි දැන් හිතන්නකෝ මේ විදිහට දෙනවා කියලා. එතකොට මෙතනින් අපි දෙනවා නම් අපේ බලය හරි එන්ජින් එකකින් හෝස් පවර් 10ක් දීලා මෙයා ලොකු මේකක් දෙනවා නම් හරි ලොකු බලයක් කරකවනවා නම් ඒක මෙතෙන්ට දාලා ඉවරලා ඒ දෙක මේවා කරලා අපිට එක එකක් බෙදලා ඉවරලා අපිට ඒ වාහනේ හෝ ඒ පද්ධතිය අපිට efficiency එක හොයන්න පුළුවන්. පැහැදිලිද? හරි. කවිෂ්ක මේ පොඩ්ඩක් ෆලෝ කරන්න මේ මම රෙකෝඩින් එක දාන්නම්. හොඳේ? මේක ෆලෝ කරන්නවා. හරි. මම මේක තව ටිකකින් ඉවරත් කරනවා. එතකොට ඊළඟට දැන් ওই කතන්දරේ මේ පල්ලෙහාට තියෙන කතන්දරෙත් පල්ලෙහාට තියෙන කතන්දරයටත් ඕක අදාළයි. හරි. එතකොට දැන් පල්ලෙහා තියෙන ඔන්න ගියර් පළවෙනි එක ගියර්. හරි. ගතිරෝධ කියලා ඔයාලා කියන්නේ ගියර් රෝධ. හරි. එතකොට දැන් මෙතන මේ ගියර් රෝධ ගොඩාක් තියෙනවා. හරි. මෙතන මේ කෙලින් දැන් ඔයාලා DT පොතේ හැටියට ගත්තොත් කෙලින් හැඩ තියෙන ඒවා තියෙනවා. ඇල හැඩ ඒවා තියෙනවා. මෙන්න මේකට අපි කියනවා මේ ඔයාලේ පොතේ තියෙනවා ද්විත්ව හෙලික්සීය කියලා. හරි. මේකට අපි සාමාන්‍යයෙන් මේ වචනේ පාවිච්චි කරන්නේ හෙරින් බෝන් ගියර් එක කියලා. හරි. මේ වචනේ මම දාලා තියෙනවා මේ ඔයාලගේ පොතේ තියෙන එකත් දෙකම දාලා තියෙනවා. හරි. මේකට අපි සාමාන්‍යයෙන් මේ ඩබල් හෙලිකල් එකට කියන්නේ හෙරින් බෝන් ගියර් එක කියලා. හරි. ඕකෝයි නැව්වල එහෙම තමයි තියෙන්නේ. මේකෙන් ලොකු බලයක් යවන්න පුළුවන්. හරි ලොකු ජවයක් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. මේ දැටි කැඩෙන්නේ ඇලවෙන්නේ නම් මනන් නැතුව ලොකු ජවයක් යවන්න ඕනේ තැන් වලට මේක දානවා. හෙරින් බෝන් එක දානවා. හරි. එතකොට මෝටර් සයිකල් ගියර් බොක්සස් වලට වගේ දානවා මෙන්න මේ පොඩි ස්පර් ගියර් එක. හරි. වාහන වලට දානවා හෙලිකල් ගියර් එක. හරි. එතකොට මේ රැක් ඇන්ඩ් පීනියන් කියලා එකක් තියෙනවා මේ රැක් ඇන්ඩ් පීනියට අපි කියනවා දැත්ත ලව්හ දවරෝධය කියලා. ඒක අපි සාමාන්‍යයෙන් ඔය මේ මොකද්ද මේ වෘත චලිතය භ්‍රමණ චලිතය රේඛීය චලිතයක් බවට පත් කරගන්න පාවිච්චි කරනවා. හරි එහෙම නැත්නම් මේක අපි පාවිච්චි කරනවා ඔයාලට පුළුවන් නිකන් Google කරලා බලන්න රැක් ඇන්ඩ් පීනියන් කියලා රැක් රේල්වේස් කියලා පාවිච්චි කරනවා අපි. හරි ඔයවා තියෙනවා කඳු වල යන කෝච්චි වලට අපි මෙන්න මේ රැක් එක පීල්ලේ මේවා කරලා හරි කියන්නේ රේල් පාරේ මෙන්න මේ රැක් එකක් දිග එකක් දාලා තියෙනවා දිගටම. කෝච්චි එන්ජින් එකේ යට තියෙනවා මේ වගේ රෝදයක්. හරි ඒක එන්ජින් එකෙන් කැරකෙනවා. හරි එතකොට අර පීල්ලේ ලිස්සන්න නැතුව ඕක පාවිච්චි කරලා කන්ද දින්න පුළුවන්. හරි. ඊළඟ මේ බෙවල් ගියර් පාවිච්චි කරනවා අපි අංශක 90කින් දිශාව හරවා ගන්න. හරි. ඒකත් අපි ඔය ඩිෆරන්ෂියල්ස් වලට එහෙම ගන්නවා. ඊළඟ ඩ්‍රිල් වල එහෙම ගන්නවා. ඩ්‍රිල් ග්‍රයින්ඩර් වල එහෙම පාවිච්චි කරනවා. මේ ස්පයිරල් බෙවල් ගියර් එක වාහන වල පාවිච්චි කරනවා. ওই වැඩේට වාහන වල පාවිච්චි කරනවා. මේ ෆයිනල් ඩ්‍රයිව්ස් වල එහෙම. හරි. ඒතර ස්ක්‍රූ ගියර් සමහර කලට පාවිච්චි කරනවා. මේ ස්ක්‍රූ ගියර් එක මතක තියාගන්න. මේ ස්ක්‍රූ ගියර් එක අපි කියනවා මේ වර්ම් ගියර් එක කියලාත් අපි කියනවා. මේ දෙකම එකක් වගේ. හරි. මේකේ තියෙන කතන්දරය තමයි දැන් මේ මෙතනින් උඩ ඕන එකක් අපිට ඉන්පුට් අවුට්පුට් මාරු කරන්න පුළුවන්. හරි කියන්නේ අපිට දැන් මෙතන මේ රැක් ඇන්ඩ් පීනියන් එක ගත්තොත් එහෙනම් අපිට ඕන නම් මේකට මෝටරේ දීලා ඉවරලා මේක මූව් කරන්නත් පුළුවන් මේක කරගන්නත් පුළුවන්. නැත්නම් මෙතෙන්ට මෝටරේ දීලා ඉවරලා මේ රැක් එක මූව් කරන්නත් පුළුවන්. රැක් එක හොලවන්නත් පුළුවන්. හැබැයි මේකේ අනිවාර්යයෙන්ම හරි මේ ස්ලෝ ගියර් එකේ මේ වර්ම් ගියර් එකේ අනිවාර්යයෙන්ම මෙන්න මේ වර්ම් එක තමයි ඉන්පුට් එක වෙන්න ඕන. හරි මේ බලන්න මේ දැත්තට මෝටරයක් දීලා දැත්ත කරකවන්න බැලුවොත් මේ වර්ම් එකේ දැතිය අතර හිර වෙනවා ලොක් වෙනවා. කැරකෙන්නේ නැහැ. හරි. එතකොට ඔන්න ඔය කතන්දරේ හින්දා අපි මේක පාවිච්චි කරනවා අර මේ ඇන්ටි රිවර්ස් වාහන වලට. ඇන්ටි රිවර්ස් ගියර්ස් ඩ්‍රයිව් කියලා තියෙන ඒවට එහෙම පාවිච්චි කරනවා. හරි ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේක ලොක් වෙනවා. දැන් මේ වගේ එකක් අපි වාහනයකට දැම්මොත් එහෙම වාහනේ පල්ලමක නතර කරලා ගියාට මේ එන්ජිම කැරකෙන්නේ නැහැ. මේක ලොක් වෙනවා. රෝදේ කැරකෙන්න දෙන්නෙත් නැහැ. මේ වර්ම් එකේ එහෙම නැත්නම් මේ ගැඩවිලි දණ්ඩේ තියෙන දැති වලින් ලොක් වෙනවා. හරි. එතකොට මේ ඉන්ටර්නල් ගියර්ස් මේවා ගියර්ස් අනම්මනම් ඔය ගොඩාක් ගියර්ස් වර්ග තියෙනවා. හරි මේක ඔක්කොම ලිස්ට් කරන්න ගියොත් එහෙම මේ අද කාලේ මදි වෙනවා. හරි. ඒතර ඔය වගේ ගොඩාක් කතන්දර මේකේ තියෙනවා. හරි. මේකේ මං වාසි අවාසි දාලා තියෙනවා.
ඒවා ඔයාලා බලා ගන්න සාමාන්‍ය මේවා අහනවා. හරි. මේ ගියර්ස් වලින් අපිට ලොකු බලයක් ජවයක් සම්ප්‍රේෂණය කරන්න පුළුවන්. ඒ වගේම තියෙන කතන්දරය තමයි මේ ගියර්ස් වල තියෙන විශේෂතාවය තමයි එක ළඟ ගියර්ස් දෙකක් තියෙද්දි හරි මේ වගේ එක ළඟ ගියර්ස් දෙකක් තියෙද්දි මේ දෙකේ කැරකුම් දිශාව වෙනස් වෙනවා. හරි. දැන් මේ වගේ ගියර්ස් දෙකක් තිබ්බොත් එහෙනම් මෙයා මෙහෙට කරගෙනකොට අනිත් එක්කෙනා කරගෙන අනිත් පැත්තට. හරි. එක්කෙනෙක් ඔරලෝසු කටු කරගෙන පැත්තට කරගෙන අනිත් එක්කෙනා කරගෙන අනිත් පැත්තට. හරි. ඒක වෙනස් කරන්න බෑ. හරි අපිට එකම දිශාවට කරගෙන ගියර්ස් දෙකක් අවශ්‍යයි නම් කියන්නේ ඉන්පුට් එක අවුට්පුට් එක එන්ජිම කරගෙන දිශාවටම රෝදේ කරකව ගන්න ඕන නම් අපි අතරමැදට ගියර් එකක් දානවා. අපි ඒකට කියනවා අකම් ගියරයක් කියලා. අකම් ගියරයක් නැත්නම් අයිඩල් ගියරයක් කියලා කියනවා. හරි ඒක බලයක් යොදා ගන්න. ඒක මුකුත් කරකවන්නේ ඩ්‍රයිව් කරන්නේ නැහැ. ඒකේ තියෙන එකම වැඩේ තමයි අර කැරගෙන දිශාව එක සමාන කරන එක. හරි. එතකොට දැන් මේ ගියර් සිස්ටම්ස් වල තියෙන අවාසියක් තමයි මේකෙන් ලොකු දුරකට ජවය සම්ප්‍රේෂණය කරන්න බෑ. මොකද මේ ගියර් සිස්ටම් එකක් ගියර් එකක් ගානේ අපි දාන්න ඕන. හරි. එතකොට ඊළඟ ඒතකොට මේ පද්ධතිය බරයි. ඒක බෙයාරින් යනවා. ඒතකොට ඇක්සල් කරන්න මේ ඇක්සල් ග්‍රීස් කරන්න ඕනේ, ලුබ්‍රිකේට් කරන්න ඕනේ. හරි. ඊළඟට මේ දැන් ගියර් දතිනේ යන්නේ. ඒතකොට මෙතන ඝර්ෂණය තියෙනවා. ඝර්ෂණයට ලොස් වෙනවා එනර්ජි එක තාපේ හැටියට, සද්ද හැටියට. හරි. ඉතින් ලොකු දුරවල් වලට මේ ගියර්ස් දුවන්නේ මේ ජව සම්ප්‍රේෂණය කරා. හරි. එහෙම වෙලාවට වෙන ක්‍රමයක අපිට පාවිච්චි කරන්න වෙනවා. පැහැදිලිද? හරි ඊළඟට මේ දඬු මගින් සම්ප්‍රේෂණය මම මේ කැලේ කතා කරලා නතර කරන්නම්. හරි මමයි නෝට් එක දෙන්නම්. හරි මේ දඬු මගින් ජවය සම්ප්‍රේෂණය කරනකොට මතක තියාගන්න මේ දඬු ගත්තාම මේ රොඩ්ස් ගත්තාම ෂාෆ්ට්ස් ගත්තාම වර්ග දෙකක් තියෙනවා. හරි එකක් තමයි මෙන්න මේ වගේ මේ එන්ජින් එකේ වගේ මේ දණ්ඩම කරගෙනවා. හරි දණ්ඩ තමන්ගේ අක්ෂයට සාපේක්ෂවනේ දැන් මෙන්න මේක නම් ගත්තොත් දැන් ප්‍රොපෙලර් ෂාෆ්ට් එක ගත්තොත් මේ වාහනයක සිස්ටම් එක ගත්තොත් අර ඔයාලා බස් වල එහෙම දැකලා ඉතින් යටින් සම්පූර්ණ ෂාෆ්ට් එකක් කරගෙනවා. හරි පොල්ලක් කරගෙනවා. හරි එතකොට එහෙම කරන්නත් පුළුවන්. හරි එතකොට මෙතන තියෙනවා දැන් මේකේ එන්ජින් එක තියෙනවා. හරි ෆ්ලයි වීල් එක ඔය ගියර් බොක්ස් එකේ සෙට් එක තියෙනවා. එතන ඉඳන් මේ ෂාෆ්ට් එක කරගෙනවා. හරි එයා වටේට එයාගේ අක්ෂය වටේට කරකිනවා. හරි කරකිලා මේ ජවය සම්ප්‍රේෂණය කළා මෙන්න මේ ඩිෆරෙන්ෂියල් එක හරහා රෝද වලට. හරි එහෙම නැත්තම් මේ මෙතන බලන්න මම මේක මේ ස්ටීම් එන්ජින් එක අරගෙන තියෙන්නේ. ඔව් මෙන්න මේ ඔය කල නැදපු එක තමයි. හරි ඕක ගත්තොත් එහෙම මෙතන තියෙන්නේ මෙන්න මේ රොඩ් එක. හරි මෙතන තියෙන මේ රොඩ්ස් ඔක්කොම ටික මේ අංක 7 එහෙම කියලා තියෙන රොඩ් එක. හරි මෙයා කැරකෙන්නේ නැහැ. මෙයා කැරකෙන්නේ මෙන්න මේ වටේට. හරි මේ රොඩ් එක ෆික්ස් කරලා තියෙන්නේ. හරි ඒතකොට මේ ෆික්ස් කරලා තියෙන රොඩ් එක මෙන්න මේ දැන් මේක ඔයාලට බලන්න පුළුවන් මේ ඔයාලා Google කරොත් එහෙම. මේ රොඩ් එකේ මෙන්න මේ රෝද තුනම කපල් කරලා තියෙනවා. හරි මෙන්න මේ රෝදේ කපල් කරලා තියෙනවා. එතකොට දැන් අර ඩීසල් එන්ජින් එකේ වගේම මේ පිස්ටන් ආම් එකේ මෙයා කරකවනකොට හරි මේ රෝද තුනත් සම්බන්ධිතව කරගෙනවා. හරි එතකොට මෙයා මේ දණ්ඩ මොකද කරලා තියෙන්නේ මේ මෙතෙන් දෙන මේ ජවය සම්ප්‍රේෂණය කරලා තියෙනවා මෙන්න මේ රෝද තුනටම. හරි මේක ඔයාලා සිලබස් එකේ නෑ. නමුත් මේක මතක තියාගන්න මේ ක්‍රම දෙකටම ජවය සම්ප්‍රේෂණය කරන්න පුළුවන් දඩු යොදාගෙන. හරි පැහැදිලිද? පැහැදිලිද? ඔව් සර්. හරි එතකොට දැන් මේ දඬු මගෙන් සම්ප්‍රේෂණය කරනකොටත් ලොකු බලයක් ජවයක් සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්. හරිද? පැත්තට සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්. අරිට ගියර්ස් වලට වඩා ටිකක් වැඩි දුරකට සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්. මොකද මේ රොඩ් එක අදින්න පුළුවන්. දැන් මේ විශේෂයෙන් මෙන්න මේ ප්‍රොපෙලර් ෂාෆ්ට් ක්‍රමයේදී එහෙම ෂාෆ්ට් සම්බන්ධ කරලා මේ යුනිවර්සල් ජොයින්ට් වලින් සම්බන්ධ කරගෙන යන්න පුළුවන්. හරි. ඔය කතන්දරේ තියෙනවා. හැබැයි මේක බරයි. හරි මේ සිස්ටම් එක බරයි. හරි ටිකක් ඉඩ ඕනි. දැන් මේ සිස්ටම් එකේදීම සෑහෙන ඉඩ ඕනි. හරි බරයි. ඒ වගේම මේක අනිවාර්යයෙන්ම ලුබ්‍රිකේට් වෙන්න ඕනේ. මේ හැම ජොයින්ට් එකක්ම මේ ක්‍රම දෙකෙන් මෙන්න මේ හැම ජොයින්ට් එකක්ම ලුබ්‍රිකේට් වෙන්න ඕනේ. එහෙම නැත්නම් මේවා හිර වෙනවා. හිර වෙලා ඉවරලා මේ රොඩ්ස් ගිහලා මේ යුනිවර්සල් ජොයින්ට් ෆේල් වෙනවා. හරි යුනිවර්සල් ජොයින්ට් අපි කියනවා මේ දසත මූට්ටු කියලා කියනවා. මේ දසත මූට්ටුව මේ ගෙවෙනවා. හරි ගෙවුනට පස්සේ මෙතනින් කඩලා යන්න පුළුවන්. ඊළඟට මේ හදිස්සිය මේක ලොක් වුණොත් එහෙම මේ ෂාෆ්ට් කඩලා යන්න පුළුවන්. හරි මේ දඬු කඩලා යන්න පුළුවන්. හරි ඒකින්ද ඒවා වළක්වා ගන්න අපි මේවා ගන්න ඕනි. ක්‍රියාමාර්ග ගන්න ඕනි. හරි ඒතකොට ඒව ඔළුවේ තියාගන්න ඕවා පේපර්ස් වල අහනවා. හරි මේවා තියෙන වාසිය අවාසිය අහනවා. හරි ඊළාට මං චේන් ඩ්‍රයිව් එක මං ඉස්සර අපි කතාත් කරා. හරි චේන් ඩ්‍රයිව් එක කියලා කියන්නේ මේ චේන් ඩ්‍රයිව් වර්ග දෙකක් තියෙනවා. සිංගල් ලින්ක් එක තියෙනවා ෆුට් සයිකල් වල මෝටර් සයිකල් වල වගේ. ඊළාට මේ ඩබල් ලින්ක් එකක් තියෙනවා ලොකු මැෂින්ස් වල. හරි ওই ක්‍රම දෙකම පාවිච්චි කරනවා. ලොකු ජවයක් ඕන තැන් වල ඩබල් ලින්ක් එක පාවිච්චි කරනවා. නැත්නම් සිංගල් ලින්ක් පාවිච්චි කරනවා.
මේකෙදින් තියෙන වැඩේ තමයි මේකේ මේ හරි සරලයි. හරි සරලයි ඊළඟට මේක චේන් එක අදින්න පුළුවන් තරක් දුරට මේක ට්‍රාන්ස්මිට් කරන්න පුළුවන්. හරි බලය ගෙනියන්න ජවය ගෙනියන්න පුළුවන් චේන් එක අදින්න පුළුවන් තරක් දුරට යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනි මේ චේන් එක හොඳට ටෙන්ෂන් වෙලා තියෙන්න ඕනි. දැන් ওই ෆුට් සයිකල් වල තියෙන මෙන්න මේ පිටිපස්සේ මේ චේන්ජරේ කරන එක කාර්යයක් තමයි ওই ටෙන්ෂන් කරන එක. හරි මේකේ ස්ප්‍රින්ග් දෙකක් තියෙනවා මෙතන එකයි මෙතන එකයි තියෙනවා. ওই ස්ප්‍රින්ග් දෙකෙන් කරන්නේ මේ චේන් එක ටෙන්ෂන් කරලා තියාගන්න එක. සාමාන්‍ය මේ චේන් එක ටෙන්ෂන් එක තියෙන්න ඕනේ මිලිමීටර 15ක් විතර. හරි මිලිමීටර 15 20ක් උපරිම 25යි. හරි. ඔය අතර නොතිබ්බොත් එහෙම ඔయిత වඩා අඩු වුණොත් ටෙන්ෂන් එක අඩු වුණොත් කියන්නේ චේන් එක ලූස් වුණොත් එහෙම චේන් එක පනිනවා. හරි. ඔයාලා දැන් ෆුට් සයිකල් වලුණත් මතක තියාගන්න මේ චේන් එක පොඩ්ඩක් චේන් එක ෆුල් දාලි වෙලා ඇඟිල්ලෙන් පොඩ්ඩක් පල්ලයට තද කරලා බලන්න මේ මිලිමීටර 15ක් විතර උඩින් මෙහාට යනකොට චේන් එක ඔයාලා ඇඟිල්ලට තද වෙන්න ඕනේ. හරි. ඊට වඩා පොඩ්ඩක් 20ක් 25ක් විතර එහාට ගිහිල්ලා 25න් එහාට ගිහිල්ලා චේන් එක ලූස් නම් චේන් එක පනිනවා. හරි. අපි හයියෙන් පාගනකොට බයිසිකල් එකේ පදිනකොට මෝටර් සයිකල් එකෙන් විශේෂයෙන් එන්ජින් එක හයියෙන් රෙව් වෙනකොට පනිනවා චේන් එක. හරි. ඊට වඩා ටෙන්ෂන් එක අඩු නැහැ. කියන්නේ මිලිමීටර 15ක්වත් යන්නේ නැත්තම්. හරි. මිලිමීටර 15 කියන්නේ සෙන්ටිමීටර 1.5ක් වගේ. යන්නේ නැත්තම්. හරි. කියන්නේ චේන් එක තදයි නම් උනට තදයි නම් චේන් එක කැඩෙනවා. හරි. එතකොට ඒ ටෙන්ෂන් එක ගානට තියාගන්න ඕන. හරි. මේ චේන් වල තියෙන කතන්දරයේ තියෙන එක අවුලක් තමයි මේ හැම ලින්ක් එකම හැම පුරුකකින්ම ජවය හානි වෙනවා. මොකද මේ හැම ඇක්සල් එකකින්ම මෙයා හැරෙන්න ඕනි හින්දා මේ ඝර්ෂණය ඇටියට මේ ජවය හානි වෙනවා. හරි. ඊළඟට මේ ගොඩක් වෙලාවට මෙන්න මේ දතේ හැඩය බලන්න මේ දතේ හැඩය තියෙන්න ඕන උලක් වගේ නෙවෙයි. හරි. මේ චේන් එකේ මේ ඩ්‍රයිව් වෙන රෝදේ දත්තේ උඩ තියෙන්න ඕනේ ෆ්ලැට් වල. හරි. ඕක පාවිච්චි කරනකොට ගෙවෙනවා. හරි දැන් ඔයාලා සමහර මෝටර් සයිකල් එහෙම ඔයාලා ගන්න යනකොට බලන්න මෝටර් සයිකල් එකේ පිටිපස්ස වීල් එක අරගෙන ගිහින් බලන්න පිටිපස්ස වීල් එක කියන්නේ අර චේන් එක සෙට් වෙන තැන බලන්න චේන් ගාඩ් එක අයින් කළා මේ ස්ප්‍රොකට් එක මෙන්න මෙහෙම හොඳට ඌල් අර කොටි දත් මෝර දත් වගේ තියෙනවා නම් ගන්න එපා. හරි ඒක අනිවාර්යෙන් මාරු කරගන්න. ඒ කියන්නේ මේක හොඳට දුවලා මේක ගෙවිලා තියෙනවා. හරි අලුත්ම චේන් මේක ලින්ක් එකක් අරගෙන බලන්න මේ දැත්තේ උඩ ෆ්ලැට්. හරි ගානට මේ ඇක්සල් එක මේ ලින්ක් එක හැඩයට මේ හැදිලා තියෙනවා. හරි ඒතකොට ඕවා තමයි සාමාන්‍යයෙන් ඔයාලා බලන්න ඕනි මැෂින්ස් වල එහෙම බලන්න ඕනි. මෝටර් සයිකල් ගන්න යනකොට එහෙම නැත්නම් වෙන චේන් වලින් දුවන චේන්සෝ වරන් වරන් උනත් බලන්න ඒ දැත්ත කොහොමද දුවන්නේ කියලා. හරි. ඕවා තමයි සාමාන්‍යයෙන් බලන්න ඕනේ. එතකොට මේකේ එකම දිශාවට තමයි කරකෙන්නේ. හරි මෙයා මේ පැත්තට කරගෙනනකොට ඔරලෝසු කටු කරගෙන පැත්තට කරගෙනනකොට මේ රෝදේ කරගෙන්නේ එහෙටම තමයි. දිශා වෙනසක් නැහැ. බෙල්ට් වගේ බෙල්ට් ලිස්සනවා නම් මනම් ඒ කතන්දර මේකේ නැහැ. ලස්සනට දුවනවා. හැබැයි මේක හොඳට ලුබ්‍රිකේට් කරලා තියෙන්න ඕනේ. ග්‍රීස් දාලා නැත්නම් ඔයිල් කරලා අවශ්‍ය විදිහකට තියෙන්න ඕනේ. වැඩි දුරකට ජවය සම්ප්‍රේෂණය කරගන්න පුළුවන්. ටයිමින් තියාගන්න පුළුවන්. මොකද මේක ලින්ක් වෙලා තියෙන හින්දා දැති වලින් ටයිමින් තියාගන්න පුළුවන්. ටයිමින් වෙනස් වෙන්නේ නැහැ, ලිස්සන්නේ නැහැ, ස්ලිප් වෙන්නේ නැහැ. ඔය ඊළඟට දැන් අපිට මොකක් හරි ලොකු බලයක් සම්ප්‍රේෂණය කරනවා තනි චේන් එකකට දරා ගන්න බැරි නම් අපිට මේ වගේ ඩබල් ලින්ක් කරලා පාවිච්චි කරන්න පුළුවන්. හරි චේන් එක ඇත්තටම ලොකු වාසි තියෙන ක්‍රමයක්. ඔය මෝටර් සයිකල් ඉඳන් ගොඩක් වාහන වලට පාවිච්චි කරනවා. ඒතර ඔය ටික තමයි සාමාන්‍යයෙන් මේ චේන් සිස්ටම් එකේ තියෙන කතන්දර ටික. දැන් 9යි 9යි. කමක් නැද්ද මම බෙල්ට් එකත් කතා කරලා ඉවර කරාට? කමන්නේ සර්. හරි. එතකොට බෙල්ට් වල තියෙන කතන්දරය තමයි බෙල්ට් එක හරි ෆ්ලෙක්සිබල්. හරි බෙල්ට් එක ගත්තොත් මේ බෙල්ට් එකේ ක්‍රොස් සෙක්ෂන් එක ගත්තොත් බෙල්ට් එක හරස් කරක් කපුවොත් එහෙම බෙල්ට් අපිට තියෙනවා මේ රවුම් තියෙන බෙල්ට් තියෙනවා V බෙල්ට් තියෙනවා ෆ්ලැට් බෙල්ට් තියෙනවා දත් තියෙන බෙල්ට් තියෙනවා. හරි බෙල්ට් වර්ග ගානක් තියෙනවා. ඊළඟට බෙල්ට් එක අපිට කරන්න පුළුවන් එක දෙයක් තමයි බෙල්ට් එක මෙන්න මෙහෙම දැම්මොත් එහෙම. හරි චේන් එකක් වගේ දැම්මොත් එහෙම මේ කප්පි දෙක එකම වෙලාවට එකම පැත්තට කරගෙනවා. හරි. නැත්නම් මෙන්න මෙහෙම නමලා දැම්මොත් මේ හරස් කරලා දැම්මොත් එහෙම බෙල්ට් එක අඹරවලා දැම්මොත් එහෙම මෙතන දිශාව වෙනස් කරගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕනේ දේ තමයි මෙහෙම කරද්දි මේ චේන් මේ බෙල්ට් දෙක මැදදී මේ බෙල්ට් එක මාරු වෙන තැනදී බෙල්ට් එක මැදෙනවා. හරි. එතකොට අපි ඒකට ඉඩක් තියන්න ඕනේ. හරි. මේ ට්‍රැක් එකේදී මේ මේකේ තියෙන කාණුවේදී ගෲව් එකේදී ඉඩක් තියන්න ඕනේ. හරි එහෙම නැත්නම් මේ බෙල්ට් දෙක මැදදී මැදෙනවා. හරි එතකොට ඒකට ඉඩක් තියලා මේ වැඩේ කරොත් මේ වැඩේ කරගන්න පුළුවන්. නමුත් මේ වැඩේ කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ රවුම් පටිය විතරයි. හරි මේ V බෙල්ට් වල අනම්මනම් වල කරන්න බෑ. හරි ටූත් බෙල්ට් වල කොහොමදත් කරන්න බෑ. එතකොට මේ රවුම් පටියේදී ඔය මහාන මැෂින් එකේ තියෙන පටියෙන් එහෙම මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන්. හරි ඕනනම් මහාන මැෂින් අනිත් පැත්තට කරකවන්න ඕන නම් පටිය මේ අමරලා දැම්ම නම් කරගෙනවා. හරි දාන්න එපා. හරි අනිත් පැත්තට කරකවන්න බෑ මැෂින් එක. එතකොට ඒ වගේ වැඩ කරන්න පුළුවන් ඉතින් අපිට. හරි කියන්නේ මේ හරි හොඳ මේ නම්මේශීලී මේ ක්‍රමයක් තමයි මේක. හරි හැබැයි මතක තියාගන්න ඕනේ මේ
බෙල්ට් ගොඩක් වෙලාවට රබර් නැත්තම් හම් ඒ වගේ රෙදි වගේ බෙල්ට් තියෙන්නේ. හරි මේවට මේ ඝර්ෂණය හරි අඩුයි. හරි මේක මේ සිස්ටම් එකේ ඝර්ෂණය හරි අඩුයි. එතකොට ඉතින් වෙන්නේ ලොකු බලයක් ජාවයක් සම්ප්‍රේෂණය කරන්න ගියාම ලිස්සනවා. හරි බෙල්ට් එකක් ටෙන්ෂන් කරන්න ඕනි. මේක ටෙන්ෂන පාවිච්චි කරලා නැහැ. මේක ටෙන්ෂන් කරන්න ඕනි. හරි. ඔය වාහනවල බෙල්ට් එහෙම ටී බෙල්ට් එහෙම තියෙනවා. ටී බෙල්ට් වල ෆෑන් බෙල්ට් එහෙම තියෙනවා. ටෙන්ෂන් කරලා තියෙන්නේ. හරි ටෙන්ෂන් එකක් තියෙනවා. ස්ප්‍රින්ග් එකක් ලෝඩ් කරලා පොඩි වෙනම කප්පියක් තියෙනවා. ඒ කප්පිය කිසිම දෙයක් ඩ්‍රයිව් වෙන්නේ නැහැ. කිසිම දෙයකට සම්බන්ධ කරලා නැහැ. ඒක ස්ප්‍රින්ග් එකක් දාලා නමලා තියෙනවා විතරයි. ඒකෙන් කරන්නේ මේ බෙල්ට් එකේ ටෙන්ෂන් එක තියන් ඉන්නවා. හරි ওই ටෙන්ෂන් එක නැති වෙච්ච ගමන් බෙල්ට් එක ඇදිච්ච ගමන් බෙල්ට් එක ලිස්සනවා. හරි. ඊළඟට දැන් ඔය ඔයාලා දැකලා තියෙන මිරිස් මෝල් වී මෝල් වගේ දේවල් වල ෆ්ලැට් බෙල්ට් එකක් දාලා තියෙනවා. ওই ෆ්ලැට් බෙල්ට් එක රබර්. හරි. ඒ කියන්නේ රබර් කියන්නේ සාමාන්‍ය නිකන් රබර් නෙවෙයි ටිකක් අහි හොඳ ඝනකම් ටිකක් රබර් එකක්. ওই රබර් එක මේක අදින්න මේ රබර් එක ගෙවෙනවා. හරි. ගෙවිලා මේ රබර් එක කුඩු කුඩු මෙන්න මේ කප්පිය වටේට වැටෙනවා. එතකොට මොකද්ද වෙන්නේ? ඔය ඕක නිකන් අර මේ පවුඩර් දැම්ම වගේ වැඩ කරනවා. ඕකෙන් බෙල්ට් එක ලිස්සනවා. හරි. ඒතරොන්න ඔය වගේ කතන්දර තියෙනවා මේ බෙල්ට් වල. ඉතින් ඒවා අවම කරගෙන දුවන්න ඕන. හරි. ඒතකොට බෙල්ට් වලට ග්‍රීස් අනම්මනම් වැටෙන්නවත් බෑ. හරි. පැත්තකටවත් එල්ල අනම්මනම් ගේන්න බෑ. ආපු ගමන් ලිස්සනවා බෙල්ට් එක. හරි. ඊළඟට දැන් ওই වාහන වල බෙල්ට් වල එහෙම කැන්වස් පෑදෙනවා. හරි. කැන්වස් පෑදිච්ච බෙල්ට් දුවන්න එපා කැඩෙනවා. හරි. ඔය ටයිමින් බෙල්ට් එකක් එහෙම කැඩුනොත් එහෙම ඉවරම තමයි එන්ජින් එකත් එක්ක. ගොඩක් වෙලාවට වෑල්ලයක් දෙයක් හරි කඩලා යනවා. හරි. ඒකින්ද මේ එහෙම බෙල්ට් එක හරියට මේන්ටේන් කරන්න. බෙල්ට් වලට මාර මේන්ටේනන්ස් බලන්න අපි කියන්නේ. අපි හිතනවා මේක හරි දැම්මා ඉවරයි කියලා. එහෙම නැහැ. හරි. බෙල්ට් එකක් මාර විදියට මේන්ටේන් කරන්න ඕනි. මේ කොහොමද හරියට යන්නේ මොන විදිහටද යන්නේ මොන විදිහට පැත්තරද ගෙවෙන්නේ අන්න ඒවා හොඳට බලන්න ඕනේ. හරි. බෙල්ට් පනින්න පුළුවන්, ලිස්සන්න පුළුවන්. හරි ඔය කතන්දර ගොඩක් තියෙනවා. ඊළඟට මේකේ තියෙන තව කතන්දරයක් තමයි බෙල්ට් වල මේ හරි සොෆ්ට් වැඩි. හරි. කිසි සද්දයක් බද්දයක් නැහැ හරියට දුවනවා. දැන් ඔය ස්කූටර් වල එහෙම ගොඩාක් තියෙන බෙල්ට් එකක්. හරි ස්කූටර් වල CVT ට්‍රාන්ස්මිෂන් එකක් තියෙන්නේ. ඒ CVT එකේ ගොඩක් තියෙන බෙල්ට් එකක්. හරි CVT බෙල්ට් එකක් තමයි තියෙන්නේ. ඒතකොට මේ බෙල්ට් එකෙන් ස්කූටරයක් දුවා ගන්න පුළුවන්. හරි මේ බෙල්ට් එක ඒ අනුව හදලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේ කතන්දරේ තියෙනවා. හරි. එතකොට මේ තියෙන ඔය CVT drive එක. හරි ස්කූටර් එකේ තියෙන drive එක. ස්කූටර් එකේ තියෙන දැන් ස්කූටර් එකේ ගියර් නැහැනේ. හරි ඔයගොල්ලෝ ස්කූටර් පෙඩලත් ඒ සමහර වෙලාවට ස්කූටර් එකේ ගියර් නැහැ. එතකොට ඒ ගියර් එකේ වෙනුවට තියෙන මෙන්න මේ කප්පි දෙකක් තියෙනවා. හරි මේ පැත්ත එන්ජිමට සම්බන්ධ කරලා මේ පැත්ත රෝදයට සම්බන්ධ කරලා තියෙනවා. හරි. ඒතර ඒ අතර බෙල්ට් එකකින් සම්බන්ධ කරලා තියෙනවා. මේ කප්පිය ඈත් වෙන්න පුළුවන්. හරි මේ කප්පිය නිකන් කෝන් එකක් වගේ තියෙන්නේ. හරි මේ කෝන් දෙක ලං වුණොත් එහෙම ලං වෙද්දි බෙල්ට් එක ඉස්සෙනවා. හරි ඉස්සෙද්දි අර ඒකේ කප්පියේ රේඩියස් එක වැඩි වෙනවා. කප්පිය අරේ වැඩි වෙනවා. හරි. අනිත් පැත්තට ඈත් වෙනකොට කප්පි දෙක ඈත් වෙනකොට මේ කෝන් එක පොඩි වෙලා රේඩියස් එක අඩු වෙනවා. හරි දැන් මේ බලන්න මේකේ මේ පෙන්නලා තියෙනවා. හරි. මෙතන මේ තියෙන්නේ කප්පි දෙක ඈත් වෙලා. හරි මේ පැත්තේ කප්පි දෙක ඈත් වෙලා මේ පැත්තේ දෙක ලං වෙලා. හරි. එතකොට වෙන්නේ මෙතන මේ ස්පීඩ් එක අඩු වෙලා අර උඩ මම කතා කරා වගේ ස්පීඩ් එක අඩු වෙලා ටෝක් එක වැඩි වෙලා තියෙනවා. හරි ඔය ස්ටාර්ට් කරද්දි එහෙම කියන්නේ ස්කූටර් එක නතර කරලා ස්ටාර්ට් කරද්දි එහෙම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. හරි. එතකොට ස්පීඩ් එක අල්ලගන්න ස්පීඩ් එක වැඩි වෙන්න මෙන්න මේ විදිහට ඉස්සරහ කප්පිය මේ කප්පි දෙක ලං වෙලා පස්සා කප්පිය ඈත් වෙනවා. හරි. එතකොට ඔන්න ඔහොම තමයි සාමාන්‍ය ස්කූටරේ CVT එක දුවන්නේ. හරි එතකොට මේ කප්පි දෙක අතර පොඩ්ඩක් හරි ලිස්සලා නම් මනම් වෙන්න ගත්තොත් එහෙම ස්කූටරේ අදින්නේ. හරි. ඉතින් ඔන්න ඔය වගේ මේ තමයි සාමාන්‍ය කතන්දරේ. හරි මේ බෙල්ට් වල කතන්දරේ. ලීවර්ස් නම් ඕගොල්ලෝ ඉගෙන ගන්න ඉතින් මේ සයන්ස් වලට. හරි ඒතර ලීවර්ස් වර්ග තුනක් තියෙනවා මේ ෆස්ට් ක්ලාස් එක දෙවෙනි පන්තිය තුන්වෙනි පන්තිය කියලා. හරි ඒක වෙනස් වෙන්නේ මෙන්න මේ තුන ඇරේන්ජ් වෙන විදිය. හරි. භාරය දරය ආයාසය කියන තුන වෙනස් වෙන විදිහ අනුව තමයි ඇරේන්ජ් වෙන්නේ. හරි. එතකොට මෙන්න මේවා මතක තියාගන්න මේ DT පේපර්ස් වල අහනවා මේවට උදාහරණ. හරි පළවෙනි පන්තියකට මිටිය ගන්න පුළුවන්. හරි අඬුවක් ගන්න පුළුවන්. දෙවෙනි පන්තියකට බිල්බරෝව ගන්න පුළුවන් ප්‍රසිද්ධම උදාහරණ. හරි ඊළඟ නැත්තම් ගිරේ ගන්න පුළුවන්. හරි මේ නට්‍රක කියන ගිරේ. තර්ඩ් ක්ලාස් එකට එහෙම නැත්නම් තුන්වෙනි පන්තියකට අපේ අත ගන්න පුළුවන්. හරි අපේ උරයි සන්ධිය වැලමිටි හන්දිය උරයි සින වැලමිටි හන්දිය හරහා අල්ලට යන අත ගන්න පුළුවන්. හරි. ඔන්න ඔය වගේ ගන්න පුළුවන්. හරි නැත්තම් ඔය ගල්ලඟුරු සුගා නම් මනම් අල්ලන අඩුවක සීනියා නම් මනම් කැට අල්ලන අඩු ගන්න පුළුවන්. හරි. ඒතර ඔය තුන සාමාන්‍යයෙන් මතක තියාගන්න මේවා ඉතින් අර කැරකුම් බලේ නම් යවා ගන්න බෑ. හරි කැරකුම් බලයක් යවා ගන්න බෑ මේ ලීවර්ස් හරහා. හැබැයි අපිට මේ වාහනවල ලීවර්ස් ඕන වෙනවා. හරි දැන් වාහනේ ක්ලච් පැඩල් එක ගත්තොත් බ්‍රේක් පැඩල් එක ගත්තොත් ඇක්සලරේටර් පැඩල් එක ගත්තොත් ලීවර්ස්. හරි. ගියර් ෂිෆ්ටිං ලීවර් එක ගත්තොත් ලීවර් එකක්. ඒක කෙලින්ම ලීවර් කියලාම කියනවා. හරි. ඒතර ගියර් එක මාරු වෙන්නේ බොහොම පොඩි ප්‍රතිශතයක්. නමුත් අපි අතින් ලොකුවට ඇදලා මාරු කරනවා. හරි. එතකොට ඒ අනුව අපිට ගන්න පුළුවන්. හරි.
එතකොට ඕවා තමයි සාමාන්‍ය ලීවර් ගැන කතන්දරේ. හරි බොහොම ක්‍රියාකාරීත්වය හරි සරලයි. නමුත් ඉතින් මේ කැරකුම් බල නම් යවන්න බෑ. හරි මේව හරහා කැරකුම් බලයක් යවා ගන්න බෑ. හයිඩ්‍රෝලික් සිස්ටම් එකක් තියෙනවා. හයිඩ්‍රෝලික් ගැන කතා කරන්න ගියොත් ළමයි වෙලාව මදි වෙනවා. හරි ඒකින්ද මම හයිඩ්‍රෝලික් කතන්දරේ ඊළඟ දවසේ කතා කරන්නම්. හයිඩ්‍රෝලික් වලත් අපි කතන්දර දෙකක් කතා කරනවා. දැන් එකක් තමයි මේක කතන්දරේ. හරි මේක තමයි ඔයගලන්ට තියෙන්නේ බ්‍රේක් සිලින්ඩර් හයිඩ්‍රෝලික් ජැක් වගේ දේවල් කතන්දරේ තියෙන්නේ මේකේ. හරි. අනිත් පැත්තට ඔයගොල්ලන්ට මේ කතන්දරේ මේකේ DT වල දෙති කතන්දරයක් තියෙනවා මේ ටෝක් කන්වර්ටර් එක. හරි ෆ්ලුයිඩ් කප්ලින් එක කියලා අපි කියනවා. ඔටෝ ගිය වාහන වල එහෙම තියෙන ට්‍රාන්ස්මිෂන් එක තියෙන ක්ලච් එක වෙනුවට තියෙන්නේ මේක. හරි. ඕක මම කියලා දෙන්නම්. හරි ඒක යන විදිහත් කියලා දෙන්නම්. ඊළඟට මේ එයා බ්‍රේක් වැකම් බ්‍රේක් ගැන මම කියලා දෙන්නම් මේ බ්‍රේක් සිස්ටම් එකයි කියන්නේ වායු බල සම්ප්‍රේෂණයත් මම කියලා දෙන්නම් ඊළඟ ක්ලාස් එකේදී. විදුලියත් මම නිකන් ඕගොල්ලන් ටච් කරන්න. නමුත් විදුලිය ඕගොල්ලන් DT වලට නෑ. මම ඒක ටච් කරන්න. ඒ ටික මම ඊළඟ ක්ලාස් එකේදී කතා කරන්න. හරි දැන් අපි සෑහෙන වෙලාවක් ගත්ත හින්දා වැඩියෙන් ගත්ත හින්දා මම මෙතනින් ක්ලාස් එක නතර කරන්නම් අදට. මම මේ ප්‍රසන්ටේෂන් එක දෙන්නම් මේ PDF එක මම ඕගොල්ලන් group එකට දාන්නම්. ඒක බලලා මොන හරි ප්‍රශ්න තියෙනවා නම් එකෙන් අහන්න. හොඳද? පැහැදිලිද? හරි සර්. ඔව්. හරි මේ නෝට් එක බලා ගන්න. හරි මම ඊළඟ දවසේ දැනුම් දෙන්නම් කවද්ද මම කරන්නේ ක්ලාස් එක කියලා. එතකොට මේ රෙකෝඩින් එක මම දාලා මම අනික් දවස් දැනුම් දෙන්නම්. ඔයාලා ගාව පේපර්ස් තියෙනවා නම් Google එකෙන් හරි අරගෙන පේපර්ස් මට කරලා group එකට දැම්මොත් මම බලලා හරි වැද ටික කියන්නම්. හොඳේ? හරි සර්. හරි. හරි. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. සුබ රාත්‍රී.